හැම දිනාටම අර්ථවත් දවසක් උදා වේවා. ජීවිතය යහපත්ව පවත්වා ගන්නට ප්‍රබල බලපෑමක් තමයි මානසික අධ්‍යාත්මික පරිවර්තනය කියන්නේ. ඒතකොට අධ්‍යාත්මය තමයි ලෝකේ හැමදාටම සැනසීම පවතින්නේ. ඒ අධ්‍යාත්මය නැති වෙන ප්‍රධානම දෙයක් තමයි අපේ ඇතුලේ අභාවිත සිතුවිලි. ඒ කියන්නේ මේ මොහොත දක්වාම අපි විවිධ කලබල එහෙම නැත්නම් විවිධ අවස්ථාවන් වල අත්විඳපු සමහර අහිතකර කිලිටි සිතුවිලි. ඒතකොට මේ කිලිටි සිතුවිලි අපේ මේ අවිඥානිකව එහෙම නැත්නම් හිතත් එක්ක ඇතුලේ එහෙම නැත්නම් අනුශය වශයෙන් පවතිනවා. ඒවා විටින් විට උඩට එන්න බලනවා. ඒතකොට උඩට එන එක තමයි වචන අපිරිසුදු වෙනවා කියන්නේ, ක්‍රියාකාරකම් අපිරිසුදු වෙනවා කියන්නේ, එයාගේ විනයක් නැහැ, හැදියාවක් නැහැ, සංවරකමක් නැහැ කියලා කියන්නේ ඒක. ඇත්තටම ඒ ඇතුලේ තියෙන දේවල් එකපාරටම නැති කරගන්න බෑ. ඒකට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙලට තමයි සීලය කියලා කියන්නේ. සීලය තුලින් වෙන්නේ අපි తాවකාලිකව උඩට මතුවෙන අහිතකර සිතුවිලි අඩු කරගන්නකොට අන්න తాවකාලික වචන ක්‍රියාවන් සංවර වෙන්න පටන් ගන්නවා. ඒකට කම්මස්සගතා සම්මාදිට්ඨියක් කියලා කියනවා. සීලය තුලින්ම ලෝකයේ මුලින්ම මිනිස්සු වෙනස් කරන්න බැරි හින්දා තමයි නීතිය පවා ඇති වෙලා තියෙන්නේ. සාමාන්‍ය නීති පොත ගත්තත් දණ්ඩ නීති සංග්‍රහය වගේ ගත්තාම වගන්ති 400 ගාණක් තියෙනවා ඒ දඬුවම් පිළිබඳව. නමුත් එහි 100 ගාණක් තියෙන්නේ ඒ දඬුවම් පිළිබඳව පැහැදිලි කිරීමක්. ඒ 300 ගාණෙන්ම පැහැදිලි කරන්නේ මොකද්ද? ඒ සීලේ ඛණ්ඩණය වුණාම විශේෂයෙන් පංචශීල වගේ ඛණ්ඩණය වුණාම ඇතිවෙන දඬුවම් පිළිබඳව. ඒ කියන්නේ මෙතනින් කියන්නේ මුලින්ම අපි తాවකාලික වෙනස් වීමක් තමයි හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ. මොකද අපේ හිත මුලින්ම යහපත් කරගන්න අමාරුයි. එතකොට ඒ විදිහට తాවකාලිකව අපි සීලයෙන් හරි නීතියෙන් හරි විශේෂයෙන්ම නීතිගරුක වීම ඉතාමත් වැදගත් වෙනවා. පොදු නීති සංග්‍රහයකට හැම කෙනාම සමාන වීම. එතකොට ඊළඟට ඇති වෙන දේ තමයි අර තැම්පත් වුනහම අර ඇතුලෙන් නිවෙන්න පටන් ගන්නවා. ඒ නිවීම ඇති වෙන්නේ භාවනාව තුළ. භාවනාව කියලා කියන්නේ අර ඇතුලේ තියෙන සිතුවිලි බොහෝ කාලයක් తాවකාලික නෙවෙයි. බොහෝ කාලයක් ඒක නින්ද්‍රාවටපත් වෙනවා. නින්ද්‍රාව කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියන කෙනෙක්. ඒ නින්ද්‍රාවත් එක්ක එයාට ඇත්තටම චිත්ත විවේකයක් ඇති වෙනවා. ඒ කියන්නේ යාට සැනසීම ඇති වෙනවා, තෘප්තිමත් භාවය ඇති වෙනවා, ගුණාත්මක අරමුණු පරිශීලනය කරන්න හිතෙනවා. හැම වෙලේම එයා ප්‍රබුද්ධ විදිහට ජීවත් වෙන්න බලනවා. තනිකම හුදකලාව පාළුව වගේ සිතුවිලි ඇති වෙන්නේ මේ භාවනාව වඩනකොට. මේ ලෝකේ දියුණු වෙච්ච චරිත ගත්තාම හැම වෙලේම ඒ අය ඉන්නේ මයින්ඩ්ෆුල්නස්. එහෙම නැත්නම් සතිමත් ස්වභාවයෙන්. සතිය කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. තමන් කරන කටයුතු අනිත් අයත් එක්ක ගනුදෙනු කරනකොට හැම මොහොතකම ඊ타ත්ම ඒ දෙයටම අවධානය යොමු කරලා කතා කිරීම, ක්‍රියාකාරකම් කිරීම කියන මේ ස්වභාවය. අන්න එතකොට අර ඇතුලේ තියෙන යහපස් අහිතකර සිතුවිලි තුනී වෙනවා. ඒ කියන්නේ ඒවා ඇතුලේ තියෙන දව උඩට මතුවෙන්නේ. එතකොට බොහෝ කාලයක් යාට සැනසීම සුවය ඇති වෙනවා. දැන් ඇත්තටම භාවනාව කියලා ඉඳගෙන ඉන්න කියන එක නෙවෙයි. කොටු වෙලා ඉන්න කියන එක නෙවෙයි. Taman ජීවිතේ කාලේ පුරුදු කරපු හොඳ දේවල් තියෙනවා. අනිත් අයට උදව් කරපුවා, සමාජයට රට දෑවෙන්නේ. ඒවා මෙනෙහි කරන්න. ඒකත් භාවනාවක් තමයි. භාවේති වද්දේති ආසේවති කුසල චිත්තේති භාවනා. යම්කිසි කෙනෙක් හොඳ අරමුණු මෙනෙහි කරනවා. ඒතොර එයා ඉන්නේ තැන වැදගත් වන්නේ, හිතපු විදිහ වැදගත් වන්නේ, ඇඳගෙන ඉන්න දේ වැදගත් වන්නේ නැහැ. Taman ඉන්න තැන ඉඳගෙනම එයාගේ හිත නිවා ගන්න පුළුවන් නම් හොඳ අරමුණුත් එක්ක එයාගේ ජීවිතය යහපත් කරගන්න පුළුවන්. අන්න ඒක තමයි භාවනාව කියන්නේ. ඒකට කියනවා සමාධි භාවනාව, සමත භාවනාව. ඒකට කියනවා ඥාන සම්මාදිට්ඨිය කියලා. අවසානයේ ඒකත් එක්ක ඇති වෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ එයා දන්නවා ඇත්තටම මේ ප්‍රශ්නේ මගේ මනසේ ප්‍රශ්නයක්. එතකොට මේ තාක්කල් අපේ ජීවිතයට ඇති වුණ හැම අඩුපාඩුකම්ම මගේ සිහිය නැති නිසා උන දෙයක්. එතකොට මේකේ යථාර්ථය තමයි හැම දෙයකම මේ මොහොතේ විතරයි පවතින්නේ. ඒ කියන්නේ දුකක් ආවත් සතුටක් ආවත් ටික වෙලාවක් සහ දීර්ඝ කාලයක් තියෙන්න පුළුවන්. ඒක හැමදාටම තියෙන. ඒ නිසා මේ ඇති වෙන සිතුවිලිත් එක්ක හැඟීම් එක්ක මම අනවශ්‍ය ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියලා ඒක බුදුදහමේ උගන්වන උද්‍යව්වේ ඥාන. ඒක දකින්න ක්‍රමයක් තියෙනවා. අන්න ඒක අවබෝධ කර ගැනීම තමයි විදර්ශනා ප්‍රඥාව කියන්නේ. ඉතින් මෙන්න මේ යථාර්ථවාදී අවසාන පරමාර්ථ සත්‍ය ඇති කරගන්න උත්සාහ කරමු. ඒ සඳහා හැමදෙනාට මේ පණිවිඩය ඒකාන්ත වශයෙන් හේතු වේවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.